අයිවන් මම වෛද්‍ය දිනුක ලියනගේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්. අද අපි මේ හෙල්ත් ටීවී නාලිකාව තුළින් ඔබ දැනුවත් කරන්න දන්නේ අපිට කොමන්ලි විශේෂයෙන්ම බහුලව දකින්න ලැබෙන වෛද්‍යමය තත්ත්වයක් රෝගයක් පිළිබඳව ඒ තමයි හෘදයාබාධය. මොකද මේ හෘදයාබාධය කියලා ඔබ සම දැන ගැනීම ඉතාමත් වැදගත්. මොකද දැනට ලෝකයේ වැඩි වශයෙන්ම ප්‍රවණතාවෙන් බහුල රෝගාබාධ අතරින් එකක් තමයි මේ හෘදයාබාධය කියලා කියන්නේ. හෘදයාබාධයක් ගත්තොත් මොකද වෙන්නේ කියලා ඔබ සම දැනගත යුතුයි. මෙහිදී වෙන්නේ හෘදයේ මාංශපේශී වලට රුධිරයේ සපයන එම රුධිර නාල කොලෙස්ටරෝල් තැන්පත් වීමකින් අධිරතාවයට ලක් වීමෙන් එම රුධිරය අදාළ මාංශපේශී කොටස් වලට යෑමේ ප්‍රමාණවත් පරිදි මාංශපේශී ලේසැපීම නැතිවීම නිසා ඇතිවෙන රෝගාබාධ තත්ත්වයක්. මේකේ භයානකකම තියෙන්නේ හෘදයාබාධයකින් ඔබගේ ජීවිතය පවා අහිමි වීමේ හැකියාවක් තියෙනවා. කොහොමද අපි හෘදයාබාධයක් මුලින්ම හඳුනාගන්නේ? විශේෂයෙන්ම හෘදයාබාධයක් බොහොම බහුල වශයෙන් අපිට දකින්න ලැබෙන්නේ පපුවේ කැක්කුමකින්. මේ පපුවේ කැක්කුම පපුවේ මැද වම් පසට බරව තමයි ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙන්නේ. මේ වම් පස කැක්කුමත් එක්ක ඔබගේ වම් උරහිස වම් හනුව බෙල්ල සමහර කෙට බොහොම කලාතුරකින් අපිට දක්වන්න වෙනවා දතේ කැක්කුමක් මේ වගේ හෘදයාබාධයක් ඇති වෙනවා. ඊට අමතරව ඔබ නිතරම හිතනවා ඔබට ગેස්ට්‍රයිටිස් සමහරවිට වෙන නැත්නම් ඔබගේ බඩ දැවිල්ල ඒ උදර උඩ කොටසේ තෙරපුමක් තදවීමක් හිරවීමක් වගේ විදියට මේ හෘදයාබාධයක් ඉන්න පුළුවන්. අපි දකිනවා බහුල වශයෙන් රෝගීන් අපිට හමු වෙනවා ગેස්ට්‍රයිටිස් එහෙම නැත්නම් බඩේ ප්‍රශ්නයක් කියලා බෙහෙත් කළා. නමුත් අවසානයේදී අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඔහු හෘදයාබාධයකට මුහුණ දීලා තියෙනවා කියන එක. ඒ ආකාරයට ඔබට රෝග ලක්ෂණ තියෙනවා නම් බල ඉන්න එපා. ඔබ තම තමන් විශ්දින් රෝග විනිශ්චයකට යන්නේ නැතුව ඔබගේ ළඟම වෛද්‍යවරයා වෙත යොමු වෙන එක වඩාත්ම වැදගත්. හෘදයාබාධයකදී වෙන්නේ අපි පුළුවන් තරම් ඉක්මනින් ඒ රුධිරගත අවහිරතාවය වළක්වා ගන්න අවශ්‍ය ප්‍රතිකර්ම ටික රැසි කරන්න ඕන. එතකොට ඒව සාමාන්‍ය සිද්ධ වෙන්නේ රෝහලකදී. එතකොට ඔබගේ ළඟම තියෙන රෝහලේ සියලුම පහසුකම් සාමාන්‍යයෙන් දක්නට ලැබෙනවා. එතකොට ඔබට මේ වගේ රෝගාබාධයක ලක්ෂණයක් දැනුනොත් වහාම ළඟම තියෙන වෛද්‍යවරයා හමුවන්න. එතකොට එහිදී ඔබගේ පරීක්ෂණයක් කරනවා. අපි ECG පටියක් ගන්නවා. අපි දන්නවා ECG පරීක්ෂණයෙන් පස්සේ අපිට මේ රෝග විනිශ්චය සඳහා යොමු වෙන්න පුළුවන්. ඊට අමතරව රුධිරගත ලී පරීක්ෂණ ට්‍රොපොනින් කියලා අපි හඳුන්වනවා. මේ පරීක්ෂණය කරනොත් සහ ඔබ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් යොමුනොත් එකෝ පරීක්ෂණය, ඒ කියන්නේ හෘදයේ වස්තුවේ ස්කෑන් පරීක්ෂණය කරනොත් මේ ආකාරයේ විවිධාකාර කොටස් වලින් විවිධාකාර පරීක්ෂණ වලින් අපිට මේ හෘදයාබාධ කියන තත්ත්වය හඳුනා ගන්න පුළුවන්. මෙහිදී නැවතත් මම අවධානය යොමු කැමති පපුවේ කැක්කුමක් හැදුනොත් මම කලින් සඳහන් කර මොනවා ආකාරයේ රෝග ලක්ෂණ ඔබට තියෙනවා නම් බල ඉන්න එපා. ඉතාමත් ඉක්මනින්ම ඔබ ළඟම වෛද්‍යවරයාට යා යුතුයි. ඉතාමත්ම සංක්ෂිප්තයෙන් කිව්වොත් මෙම හෘදයාබාධ තත්ත්වයක් ඔබට හැදුනොත් ඔබ දීර්ඝ කාලයක්ම බෙහෙත් ඒ අදාළ රෝග විනිශ්චයට අදාළ බෙහෙත් දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න ඕන. පසු කාලීන අතර කිරීමෙන් නැවත නැවතත් හෘදයාබාධ තත්ත්වය නැතිවීමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි මේ රෝගයේ හැටි. ඒ නිසා ඔබ දැනටමත්ම හෘදයාබාධයක් සහිත කෙනෙක් නම් දීර්ඝ කාලීන වශයෙන් අදාළ බෙහෙත් වර්ග නිසි ආකාරයට ලබා ගැනීම වැදගත් වෙනවා. මීට අමතරව තවත් හෘදයාබාධ හැදීමේ කණ්ඩායමක් තියෙනවා. ඒ රෝගීන් අපිට දක්නට ලැබෙන්නේ ගොඩක් වෙලාට සාමාන්‍යයෙන් ඔවුන්ට පහසුවෙන් කරන්න පුළුවන් වැඩ. ඒ කියන්නේ වාඩි වෙලා ඉඳලා කරන්න පුළුවන් වැඩ බොහොම කාර්යක්ෂමතාවයෙන් අඩු වැඩ කරන්න පුළුවන්. නමුත් ඔවුන් මහන්සියලා වැඩ කරන්න ගත්තොත් පඩි පෙළක් හන්දක් නගෙන ගත්තොත් ඔවුන්ට එනවා පපුවේ මැද සිරවීමක්. එහෙම නැත්නම් තෙරපීමක්. එහෙම නැත්නම් පිට කැක්කුමක්. නැවතත් බෙල්ල කැක්කුමක්, අතේ කැක්කුමක් ආකාරයට ඔවුන් වැඩ කිරීමේදී ව්‍යායාම කිරීමේදී මේ වගේ රෝග ලක්ෂණයක් ඒමත් හෘදයාබාධයක රෝග ලක්ෂණයක්. ඒතර ඔබට මෙවැනි රෝග තාප්තයක් තියෙනවා නම් තවදුරටත් බල ඉන්න එපා. ඔබට කලින් කරන්න පුළුවන් වැඩ දැන් කරන්න බැරි නම් හතියක් මහසයක් එනවනම් ඔබගේ වෛද්‍යවරයා වෙත වහාම යොමු වෙන්න. මේකත් හෘදයාබාධයක මූලික ලක්ෂණයක්. නැවතත් මේ වගේ රෝගී අපි නැවතත් ECG පටයක්
ඒක පරීක්ෂණයක්. එහෙමත් නැත්නම් එක්සර්සයිස් ECG එහෙම නැත්නම් අපි දන්නවා අර ට්‍රෙඩ්මිල් ටෙස්ට් ඒ වගේ ව්‍යායාම ECG පටියක් කරලා අපි මේ රෝග තත්ත්වයක් හෘදයාබාධයක්ද නැද්ද කියලා අපිට හරියට දැනගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඉතාම වැදගත් වෙන්නේ පුළුවන් තරම් ඉක්මනින් ඔබගේ මේ රෝග ලක්ෂණ ළඟම වෛද්‍යවරයා වෙත ගොස් සාකච්ඡා කර අදාළ පරීක්ෂණ වෙත වහාම යොමු වීම. වැදගත්ම දේ තියෙන්නේ හෘදයාබාධයක් හැදුනොත් පුළුවන් තරම් ඉක්මනින්ම ක්‍රියාත්මක වෙන්න ඕන. මොකද මේ හැම තප්පරයකින්ම ඔබට අහිමි වෙන්නේ ඔබගේ හෘදයේ මාංශපේශී. හෘදයේ මාංශපේශී මිය ගියොත් ඒවා නැවතත් පුනර්ජීවනයක් වෙන්නේ නැහැ. අපේ මේ කකුලේ අතපය මොහොත තුවාල වුණාම ඒවා නැවතත් හැදෙනවා. නමුත් හෘදයේ මාංශපේශී තුවාල වුණොත් ඒක මිය ගියොත් නැවතත් හැදෙන්නේ නැහැ. ඒකට ඔබට ඔබගේ හෘද මාංශපේශී අවුල් වීම නිසා වෙනත් සංකූලතාවලට යොමු වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා නැවතත් අවධානය කරන්නේ ඉහත කී පරිදි ඔබට ලක්ෂණ තිබෙනවා නම් වහාම වෛද්‍යවරයා වෙත යොමු වෙන්න. ස්තුතියි.